සංවිධානාත්මක අපරාධ කල්ලි දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් සමාජය යම් ප්‍රමාණයකට තැතිගැන්මට ලක් කරමින් අනිත් පැත්තෙන් විෂමද්‍රව්‍ය වලින් සමාජයේ විශාල ලෙස විනාශයට පත් කරමින් තිබෙන මොහොත. එනිසා මා හිතනවා අපි හැමදෙනාගේම කාර්යභාරය සහ වගකීම වෙනවා මේ විෂමද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීම සඳහා සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය වන දායකත්වය සහ මෙහෙයවීම ලබා දීම. විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි, අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ විෂමද්‍රව්‍ය පාත් සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිවීම සහ වර්ධනය හුදු ඒ කරුණ ඒ දෙක මත පමණක් පදනම් වූ වර්ධනය වූ දෙයක් නොවේ. ඒකට ඉතාමත් පැහැදිලි සබත්තා ජාලයන් තිබෙනවා. එනිසා අපි මේ විෂමද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ශේත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. සංවිධාන අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයන්, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබුණු දූෂණය, ඒ වගේම රාජ්‍ය ඇතුළට ඇවිල්ලා තිබුණු පරාරාජ්‍ය යම් ප්‍රමාණයක් ගත්තොත් දේශපාලන වමනාව වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන රාජ්‍ය ඇතුළේ ඉඳන් ඒ වගේම දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්වීමෙන් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණුවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුනේ. දැන් අපි තාමත් තීරණයක් අරන් තියෙනවා මේ සියල්ල විනාශ කරන්න ඕන. සියල්ල මතක තබා ගන්න. එහිදී මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උර දෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂයේ අද ප්‍රධාන චෝදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම මේ දූෂණය, සංවිධාන අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයන්, රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ, දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්විය යුතුයි. මේ මැඩ පැවැත්වීම සඳහා අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානිය අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරෙක්. මෙම කාර්යයේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මයා විශාල කාර්යභාරයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරෙක්. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමා රවි සෙනරත්න මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද එතුමා විපක්ෂයේ සතුරෙක්. ඒ වගේ මේ කාර්යභාරයේදී අපි අමාත්‍යංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා. අද විපක්ෂයේ සතුරෙක්. මේ කාර්යභාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප් පීරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද විපක්ෂයේ සතුරෙක්. මේ කාර්යභාරයේදී අද අධිකරණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඬ නගන්නේ අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්. ඇයි? යුක්තිය, සාධාරණත්වය, ශිෂ්ටභාවය ඇති කිරීම අද விபக்ஷே சமஹர இந்த திரைப்படம் நேரடியாக ஈழப்போரை பேசவில்லை என்றாலும் அதன் மையக்கதை ஒரு ராணுவ அதிகாரி, அவரது குடும்பம் மற்றும் துப்பாக்கி கலாச்சாரத்தை சுற்றி நகரும். படத்தில் வரும் சண்டை காட்சிகள் மற்றும் ஆயுதம் ஏந்திய குழுக்களின் வடிவமைப்பு அந்த காலகட்டத்தில் ஈழத்தில் தீவிரமாக இருந்த விடுதலை போராட்ட சூழலையும் அங்குள்ள மக்களின் நிலைமையையும் தமிழ்நாட்டு ரசிகர்களுக்கு கடத்தும் ஒரு முயற்சியாகவே பார்க்கப்பட்டது. பாரதி ராஜா நேரடியாக ஈழப்படத்தை இயக்கவில்லை என்றாலும் அவரது ஈழ பயணத்தின் தாக்கத்தால் உருவான படம் தான் ஆணிவேர். இந்த திரைப்படத்தை பாரதி ராஜாவின் நெருங்கிய நண்பரான இயக்குனர் மகேந்திரனின் மகன் ஜான் மகேந்திரன் இயக்கினார்.
ஈழப்போர் சூழலில் ஒரு மருத்துவர் மற்றும் செவிலியரின் தியாகத்தை விவரிக்கும் இந்த திரைப்படத்தின் உருவாக்கத்தில் பாரதி ராஜா பின்னணியிலிருந்து பல ஆலோசனைகளையும் வழங்கியிருந்தார். பாரதி ராஜாவின் 16 வயதினிலே முதல் மரியாதை, மண்வாசனை போன்ற கிராமத்து படங்கள் தலைவர் பிரபாகரனுக்கு மிகவும் பிடித்தமானவை. என்னையும் அதன் கலாச்சாரத்தையும் விட்டுக் கொடுக்காத தமிழ் மக்களின் வீரத்தை பாரதி ராஜா தனது படங்களில் காட்டிய விதம் பிரபாகரனின் விடுதலை போராட்ட சிந்தனைகளுடன் ஒத்துப்போனது. அடக்குமுறைக்கு எதிராக தன் மானத்தை காக்க போராடும் எளிய மனிதர்கள். பாரதி ராஜாவின் கதாபாத்திர வடிவமைப்பு மறைமுகமாக ஈழத்தமிழர்களின் உரிமை போராட்டத்தை பிரதிபலிப்பதாகவே இருந்தது. 2009ஆம் ஆண்டு ஈழப்போரின் இறுதிக்கட்டத்துக்கு பின்பு பிரபாகரனின் 30 ஆண்டு கால ஆயுத போராட்டத்தையும் புலிகளின் தியாகத்தையும் விவரிக்கும் வகையில் ஒரு பிரமாண்ட திரைப்படத்தை இயக்கப்போவதாக பாரதி ராஜா அறிவித்தார். இதற்கான திரைக்கதை பணிகளையும் அவர் தொடங்கினார். ஆனால் பல்வேறு அரசியல் காரணங்களாலும் இந்திய தணிக்கை குழுக்களின் கடுமையான கட்டுப்பாடுகளாலும் அந்த திரைப்படம் இறுதி வடிவம் பெறாமல் போனது. இந்திய தணிக்கை வாரியத்தின் விதிகளின்படி இந்திய அரசுடன் தூதரக உறவில் இருக்கும் ஒரு நட்பு நாட்டை, அதாவது இலங்கையை அவமதிக்கும் வகையிலோ அல்லது அந்த நாட்டுக்கு எதிராக கலவரத்தை தூண்டும் வகையிலோ திரைப்படங்களை எடுக்க அனுமதி இல்லை என்று கூறப்படுகின்றது. இலங்கை ராணுவத்தின் மனித உரிமை மீறல்களை திரையில் காட்ட முற்படுகின்ற போதெல்லாம் இந்த விதியை காரணம் காட்டி தணிக்கை குழு படங்களுக்கு தடை விதித்தது அல்லது காட்சிகளை முழுமையாக நீக்கியதுதான் கடந்த கால வரலாறு. இந்தியாவில் தமிழீழ விடுதலை புலிகள் இயக்கம் தடை செய்யப்பட்ட ஒன்றாக இருப்பதனால் அவர்களின் சீருடை, புலிக்குடி, ஆயுத போராட்ட காட்சிகள் அல்லது தலைவர் பிரபாகரனின் புகைப்படங்களை திரைப்படங்களில் காட்சிப்படுத்த தணிக்கை குழு முற்றிலும் தடை விதித்தது. பாரதி ராஜா திட்டமிட்ட பிரபாகரனின் வாழ்க்கை வரலாற்று திரைப்படம் முடங்கியதற்கு இதுவே முதன்மை காரணமாகவும் இருந்தது. ஈழப்போர் குறித்த உணர்வுபூர்வமான காட்சிகள் தமிழ்நாட்டில் சட்டம் ஒழுங்கு பாதிப்பை ஏற்படுத்தலாம் என்று உளவுத்துறை மற்றும் தணிக்கை குழு அஞ்சின. இதனால் ஈழத்தமிழர்களின் அவல நிலையை எளிய குறியீடுகளாகவோ அல்லது அகதிகள் முகாம் பின்னணியிலேயோ மட்டுமே காட்ட முடிந்தது. உதாரணமாக மணிரத்னத்தின் கன்னத்தில் முத்தமிட்டால், சந்தோஷ் சிவனின் இனாம் போன்ற படங்கள் கூட பல்வேறு வெட்டுக்களுக்கு பிறகே வெளியாகின. நேரடியாக பேச முடியாத தடைகளால் பாரதி ராஜா போன்ற படைப்பாளிகள் மாற்று வழிகளை கையாண்டார்கள். கதாபாத்திரங்களின் உணர்ச்சி மிகு வசனங்கள் மூலமாக ஈழத்தின் தற்போதைய அவல நிலை மறைமுகமாக விவாதிக்கப்பட்டது. போர்க்காட்சிகளை தவிர்த்து தமிழ்நாட்டுக்கு தப்பி வரும் அகதிகளின் துயரங்கள் மூலம் போரின் கொடூரத்தை ரசிகர்களுக்கு கடத்தினார்கள். ஒரு திரைப்படம் தணிக்கை குழுவால் தடை செய்யப்பட்டால் அல்லது நீதிமன்ற வழக்குகளில் சிக்கினால் தயாரிப்பாளர்களுக்கு பல கோடி ரூபாய் நட்டம் ஏற்படும். இதனால் பாரதி ராஜா போன்ற மூத்த இயக்குநர்கள் ஈழப்படங்களுக்கான முழு திரைக்கதையை தயார் செய்து வைத்திருந்தாலும் தயாரிப்பாளர்கள் நிதி முதலீடு செய்வதற்கு பெரிதும் தயங்கினார்கள். இயக்குனர் லீனா மணிமேகலை இயக்கிய செங்கடல் எனும் சுயாதீன திரைப்படம் தணிக்கை குழுவினால் முழுமையாக பகிரங்க தடை செய்யப்பட்டது. தனுஷ்கோடி மற்றும் ராமேஸ்வரம் கடற்பகுதியில் வாழும் தமிழக மீனவர்கள் மீதான இலங்கை கடற்படையின் தாக்குதல்களையும் அகதிகளின் அவலநிலையையும் இந்த படம் பேசியது. இந்த தடைக்கான காரணமாக இந்திய மற்றும் இலங்கை அரசுகளின் செயற்பாடுகளை மிகவும் அவமதிக்கும் வகையில் காட்சிகள் உள்ளன என்று கூறி பிராந்திய தணிக்கை குழு இதற்கு நீண்ட சட்ட போராட்டத்துக்கு பிறகு டெல்லி மேன்முறையீட்டு தீர்ப்பாயம் மூலம் எவ்வித வெட்டுக்களுமின்றி இந்த படம் சான்றிதழுடன் வெளியானது. பிரபல ஒளிப்பதிவாளரும் இயக்குநருமான சந்தோஷ் சிவன் இயக்கிய திரைப்படம் தான் இனம். இது 2014ஆம் ஆண்டு வெளிவந்தது. 2009ஆம் ஆண்டு இறுதிக்கட்ட ஈழப்போரின் போது வன்னியில் உள்ள ஒரு ஆதரவற்றோர் இல்லத்தில் தங்கியிருக்கும் சிறுவர்கள் மற்றும் அகதிகளின் பார்வையில் இந்த படம் நகர்ந்தது. தணிக்கை குழு சில வெட்டுக்களுடன் அனுமதி அளித்து இந்த திரைப்படம் திரையரங்குகளில் வெளியான போதிலும் தமிழ்நாட்டை சேர்ந்த சில அரசியல் அமைப்புகள் மற்றும் தீவிர தமிழ் தேசிய குழுக்கள் படத்திற்கு எதிராக போராடின. இந்த படம் ஈழப்போராட்டத்தின் உண்மைத்தன்மையை குறைத்து மதிப்பிடுகின்றது என்று கடுமையான எதிர்ப்பு காரணமாக வெளியான 3 நாட்களில் தியேட்டர்களில் இருந்து இந்த படம் முற்றிலும் திரும்ப பெறப்பட்டது. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේක කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය ශිෂ්‍ය සම්පන්නභාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මම දන්නේ මෙතන කාටවත් එක්ක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. විරුද්ධ වෙ හැකිද ඔබට? නෑ විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධකරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබාගත්තු අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත්තු අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුක වන අයට විතරයි. වෙන කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මතක තබා ගන්න. අට්ටාල ගහලා විශාල චෝදනා මම දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා ඒ වගේම ගත්තොත් අධිකරණයට අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද්ද කරපු අපරාධය කියලා. අපරාධය තමයි
මේ රටේ ජනතාවට එරෙහිව කරන ලද අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට වුන් වැරදිකරුවන් නෙවෙයි. ඒ නිසා කවුරු කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනියම තර්ජනය කරමින් තනියම බියවද්දමින් මේ ව්‍යායාමය නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමය නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සහතික කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ රටේ පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. මේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා. අපි පෙනී හිටින්න ඕන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේ හා බැඳුණු දේශපාලනයක් තිබුණා. අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණයට ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණයට ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔයගොල්ලන්ට එල්දරව්වේ මොනවද මේ කියන්නේ? මරන්න නැතුව ඉන්න නම් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටියකින් අයින් කළ දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවෙන් යට වෙයි කියලා. කාලේ වැලිතලාවෙන් යට වෙන්න දෙන්නේ නැහැ මේ හොඳේ. හරිද? අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙනවා. හැබැයි ඉතිහාසයක් තිබුණා නේද? අත්අඩංගුවට ගන්න ඝාතනය කරන ඉතිහාසයක් තිබුණා. ඝාතනයෙන් බේරගන්න කප්පන්ගත්තු ඉතිහාසයක් තිබුණා. අද එළිදරව්වේ ඔයගොල්ලෝ තව ටික වෙලාවක් යන මොකද්ද මේ අද උදේ අත්අඩංගුවට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා එළිදරව්වේ. මා දන්නේ නැහැ තවදුරටත් ඔයගොල්ලෝගේ පක්ෂවල ඒ වගේ තියන් ඉදීද කියලා. දැනගන්න කැමතියි. ඒ වගේම බන්ධනාගාරගත වෙලා ඉන්න කුඩු ව්‍යාපාරිකයන් එක්ක 90 දෙවතාවක් කතා කරලා තියෙන දේශපාලන නායකයෙක් 90 දෙවතාවක්. ඒකෙන් 54 වතාවක් එයා අරන් තියනවා නේද? අනිත් ඉතුරු ටික එයාට ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ දේශපාලන අධිකාරිය? මම දන්නේ නැහැ තමුන්වන්සලා තාමත් තියගෙන ඉන්න තමුන්වන්සලා පක්ෂය තුලේ. අඩුමතරම පක්ෂවල විනය පරීක්ෂණයක් කරලා කියන මම දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත්කුඩු මේ මත්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරිය මේ සඳහා ලබා දෙන රැකවල මුළුමනින්ම අවශ්‍ය කරනවා. කවුරුත් දේශපාලන පරිගැනීම් කියන්න එපා. අපිට බලය දී තිබෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ ජනවරම ඇතුලේ හරයක් තිබුණා. ඒ හරය තමයි අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න බවට පරිවර්තනය කරන්න. මේ පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි. එහුම්කන් දෙන්න ඕන. කරුණු ඉදිරිපත් කරන්න ඕන. මේ උදේ ඉඳන් වාඩි වුණාම කතානායකතුමා හැම ගහන්න කතා කරන පාර්ලිමේන්තුව මේකද මේ සියවසේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මෙවැනි පාර්ලිමේන්තුවද? මේට වඩා ශිෂ්ට සම්පන්න භාවය අවශ්‍යයි මෙතෙන්. ශිෂ්ට සම්පන්න භාවය නැති වෙන්නේ ඍජු නායකත්වයක් අවශ්‍යයි ඔබතුමාලට. ඔබතුමාලගේ අනසකට ක්‍රියාත්මක කරන්න ඕන മന്ത്രിවරු. කිසි දෙයක් නෑ. අශිෂ්ට භාවයට පත් කරලා තියෙන මේ පාර්ලිමේන්තුව. රටේ දේශපාලනත අශිෂ්ට භාවයට පත් කරමින් තිබෙනවා. අපිට පැවරී තිබෙන කුමක්ද? යලි මේ රට ශිෂ්ටත්වය කැඳවගෙන ඉන්න. ඒ පාර්ලිමේන්තුවද රාජ්‍ය ආයතන තුලද මේ සියල්ල තුළටම යලි ශිෂ්ටත්වය කැඳවා ගැනීමේ අරගලේ අපි නිරත වී සිටිනවා. ඊළඟ දූෂණය. මේක දීර්ඝ කාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණා. අපි එළිදරව් කරන් තිබෙනවා මේ සල්ලි කොහොමද පිට කරේ කියලා. සාමාන්‍යයෙන් පිට කරලා තියෙන TT ක්‍රමය හරහා. ඇඩ්වාන්ස් පේමන්ට් ගෙවලා තියෙනවා. බහන්න ඇවිල්ලා නැහැ. 2023 ඉඳන් මේ වෙනකොට TT හරහා ගෙවීම් කරලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙනවා ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක්. හැබැයි බහන්න ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියනක ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 300ක්. රුපියල් බිලියන 300ක සල්ලි ගෙනියන්න පුළුවන් කාටද මේ ලීට? සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට බිලියන 300ක් රටින් පන්නන්න බෑ. හැබැයි පන්නලා තියෙනවා. මේක තුළ කුඩු සල්ලි තිබෙනවා. දූෂණයෙන් උපයාගත්තු සල්ලි තියෙනවා. අපරාධ වලින් උපයාගත්තු ධනෙ තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. බිලියනකට ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් ඇඩ්වාන්ස් පේමන්ට් කරලා ලංකාවට බඩු ඇවිල්ලා නැහැ.
අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ සිදුවීම වෙලා තියෙනවා. දෙකකට වඩා වැඩි කාලයක්. දැන් අපි ඒක වළක්වීම සඳහා දැන්ට රෙගුලාසි පනවමින් තිබෙනවා. නමුත් තවත් ඉසිරියන්න ඕන. සමහර බැංකුවල සබත්තාවයන් තිබෙනවා. බැංකු ශාඛා කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. බැංකු ශාඛාවේ මැනේජර් අනිත් බැංකුවට යනකොට ඒ බැංකුවේ මේ වැඩේ වෙලා තියෙනවා. මේමයි සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. නිසා සල්ලි පන්නලා තියෙනවා රටෙන් එළියට. ඒවාල එළිදරව් වෙලා තිබෙනවා. කීප දෙනෙක් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. නේද? පරීක්ෂණ පවත්වමිනෝ. මේ සල්ලි පන්නපු අය. මේ දූෂණයත් එක්ක අපේ රටේ ඒ දූෂණයෙන් උපයා ගන්නා ලද ධනය තමයි ඩොලර් හරහා එළියට ගිහින් තියෙන්නේ. ලංකාව ඇතුළේ උපයා ගන්න රුපියල් වලින් වෙන්න පුළුවන්. හැබැයි රටින් පන්නලා තියෙන ඩොලර් ලෙස. ඒ නිසා මේ රටේ ආර්ථිකය සමාජ දෙහයත් බිඳ වැටීම සඳහා ඒ දූෂණයන් ඉවල් වී තිබෙනවා. ඒවට විරුද්ධ පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? කිසි කෙනෙක්ගේ පෞද්ගලික පළගැනීමක් පෞද්ගලික කෝන්තරයක් පිරිමා ගැනීම වමනාවක් අපිට නැහැ. අපි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. පරිගන්නව නම් පරිගැනීම වෙන්නේ බලය ගත්තු මොහොතේම පරිගැනීම කියනවා වෙන්නේ එහෙම. මේ පරිගැනීම නෙමෙයි. මේ විධිමත් මේ පාර්ලිමේන්තුව විසින් දූෂණයේ අල්ලස මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් නීති සම්පාදනය කරලා දුන්නා. කාලයක් අවශ්‍යයි. ඒ විමර්ශනය කිරීම සඳහා ආයතන ස්ථාපිත කරා. ආයතන ස්ථාපිත කරා විමර්ශනය කරන්න. සමහර විමර්ශන ආයතන බිඳ වැටිලා තිබුණේ. ඒ විමර්ශන ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව අලුතෙන් නිලධාරීන් බදව ගන්න කියලා කිව්වා. අධිකරණයට විශාල ප්‍රමාණයක් මේ නඩු ප්‍රමාද වෙනවා. වෙනම මහාධිකරණ කීපයක් අපි මහාධිකරණ 7ක් අපි අලුතෙන් හැදුවා. ඇයි? මේ ක්‍රියාවලිය ඉක්මන් කළා නිසි පරිදි අධිකරණ කරා දඬුවම් දීම තමයි අපේ අපේක්ෂාව. ඒ පරිගැනීම කියන්න පුළුවන්. ඒ පරිගැනීම නෙවෙයි. ඒ විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට මේ රටේ දූෂිතයන් හොයාගෙන යනවා. දූෂිතයන් අධිකරණයට යොමු කරනවා. ඒ කවුරු හරි කල්පනා කරන පරිගැනීමක් ලෙස පරිගැනීමක් නෙවෙයි. මේ දූෂණයෙන් උපයා ගන්න ධනය මේ පාතාල මේ කුඩු ව්‍යාපාරෙන් එක ගැට ගහිලා තිබෙනවා. මේ එකක් වෙනම නෙවෙයි පවතින්නේ. කුඩු සල්ලි අපරාධකරුවන්ගේ සල්ලි දූෂණයෙන් උපයා ගන්න සල්ලි ඔක්කොම ගිහිලා තියෙන ටීටී හරහා වැඩි ප්‍රමාණයක් ගින් තියෙනවා. අපි ඒක හොයනවා. හොයන්න ඕනේ නැත්. ඉතින් දූෂණය මැඩ පැවැත්ම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගව ඒද ප්‍රධාන කාර්යභාරයක් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඉටු කරනවා. ඒ වගේම FCAD ආයතන විසින් ඉටු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනවා. ඒ ආයතන වලින් කීර්තිමත් ඒ සඳහා මැදිහත් වන නිලධාරීන් හම්බාගෙන ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා විපක්ෂ විසින්. මේ කියන්නේ මොකද්ද? හොරකම් කරන්න ඉඩ දෙන්න. හොරකම් කරන කෙනාට දඬුවම් දෙන්න එපයි කියන පණිවිඩනේ මේ දෙන්නේ. ඒ නිසා දූෂණය බලාගෙන තමුන්වහන්සේලා තේරුම් ගන්න වෙවි. මේ රටේ අපේ රටේ ජනතාවගේ මහා ජනයාගේ ධනය හොරකම් කරපුවාට දඬුවම් දීමේ අපේක්ෂාවක් තිබුණා. ඒක දීර්ඝ කාලයක් ඒක පක්ෂ ભેද තිබුණේ ඒකට. මහා ජනයාගේ දේපල හොරකම් කරපු කෙනාට දඬුවම් දීම පිළිබඳ පක්ෂ ભેද තිබුණොත් උතුරද දකුණද කියලා ભેද තිබුණොත් නෑ පොදු ජනයාගේ අපේක්ෂාවක්. හැබැයි අපේක්ෂාව හැමදාමත් ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන ආණ්ඩුව වලට ඡන්ද දෙනවා. හැබැයි ආණ්ඩුව කෙටි කාලයකින් ඒ හොරකමීම යෙදෙනවා. අපි එහෙම කරන්නේ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණය වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පනපවන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා, පත් කරමින් තිබෙනවා. කරනවා. ඒ විමර්ශනයන් සඳහා විශාල නිලධාරීන් ප්‍රමාණයක් උන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. සමහර ජීවිත අවදානම් අරගෙන තමයි ඔවුන් මේ විමර්ශන කරමින් තිබෙන්නේ. ඒ අනුව විශාල ප්‍රමාණයකට අපි වරෙන්තු අරගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයක් අද අධිකරණයට මුහුණ දෙන්න බැරුව පලා ගිහිල්ලා තිබෙනවා. අධිකරණයට මුහුණ දෙන්නේ නැහැ. මේ පරිගැනීම නෙමෙයි. මේ ඊටමත් යුක්ති සහගත ලෙස ඒ අපරාධකරුවාටද තමන් පිළිබඳව තියෙන කරුණු ඊටා මැනවින් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරෙන්තු 7-8 නිකුත් කරනවා එක්සත් ජනපදයට වෙලා ඉන්නවා. මොන දේශපාලකද රටේ තිබිලා තියෙන්නේ? අපි වරෙන්තු නිකුත් කරනවා, රතු වරෙන්තු නිකුත් කරනවා, ගෙන්වා ගැනීම සඳහා උපරිම උත්සාහ දරනවා. මේ අපරාධකරුවා ලංකා අධිකරණය හමුවට පමුණවන්න ඕන. කරමින් ඉන්නවා. ඒ වගේම තමර සාක්ෂිකරුවන් ලංකාවේ දැන් සාක්ෂි දෙන්න බිය වී තිබෙනවා. සමහර සාක්ෂිකරුවන් කියනවා ලංකාවට අවිල සාක්ෂි දෙන්න බයයි කියලා කියනවා. උන් අපෙන් ඉල්ලලා සිටිනවා වෙන රටකින් සාක්ෂි දෙන්නම් කියලා. දැන් අපි නීතියකට සම්පාදනය කරලා තිබෙනවා. ඒ අනුව අපි එම රටවල් වල තියෙන තානාපති කාර්යාලවලට අපි නිලධාරීන් ගිහිල්ලා
එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසන්න දැන් කටයුතු කරලා තිබෙනවා. ළඟදිම ඕස්ට්‍රේලියාවට ඒ සඳහා යෑමට බලාපොරොත්තු වෙනවා අපි. හරි. එයි සාක්ෂිකරුවෝ බය ඉන්නවා. මේම රටක් තියෙන්නේ. ඒ නිසා මේ දූෂණේ අල්ලස ඒ අපේ රටේ මත්ද්‍රව්‍ය කුඩු ව්‍යාප්ත වීම සඳහා ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. ඒ අපි මර්ධනය කළ යුතුයි. ඊළඟ ඍජු ලෙස ගත්තොත් දැන් නිශ්චිත ලෙස ගත්තොත් ඊළඟ අපිට දෙන මොකද්ද? පාතාලේ සහ කුඩු හඹාගෙන යාම. විශේෂයෙන්ම අපේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ අපි ඒ සඳහා විශාල වෙහෙසක් දරමින් තිබෙනවා. මම හිතනවා අපි අපේ ආණ්ඩුවට පස්සේ හෙරෝයින් කිලෝ 3390ක් අත්අඩංගුවට අරන් තියෙනවා. හෙරෝයින් කිලෝ. කොකේන් කිලෝ 304ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අයිස් කිලෝ 5543ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කුඩු කිලෝ 1000 කුස් කිලෝ 1521ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් පෙති 51,10,735ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් කරල් 24,54,267ක් අත්අඩංගුවට අරන් තියෙනවා. නිසා අපි විශාල වේසක් දරනවා මේ තියෙන විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරීම සඳහා විශාල වේසක් දරනවා. විශේෂයෙන්ම අපි මුහුදු සීමාව අපේ නාවික හමුදාව විශාල කාර්යභාරයක් කරනවා. මෑත කාලේ මම හිතන්නේ කිලෝ 100 ගණන් වලින් අපි බහුදින යාත්‍රාවලින් ආපු කුඩු අත්අඩංගුවට අරන් තිනවා. නාවික හමුදාව විශාල ගැඹුරු මුහුදට ගිහිල්ලා ඒ පරීක්ෂණ කරලා ඒ මෙහෙයුම් කරලා ඒ අත්අඩංගුවට අරන් තියෙනවා. විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරන්. හැබැයි තාමත් වෙනවා. අපි ඒක දන්නවා. එයාපෝට් එකේ දැන් අදත් මම හිතන්නේ ඊයේත් අපි ගත්ත එයාපෝට් එකේ නේද? වරායේ තැපැල් මාර්ග අපි හඳුනාගෙන ඉඳලා හැම තැනක්ම. ඒ හැම තැනම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග අපි අරන් තියෙනවා. තරාතිරම නොබල විවිධ අය අපිට අහුවෙලා තියෙනවා. විදේශිකයන් අහුවෙලා තියෙනවා. අපේ රටේ විශාල ගෞරව පාත්‍රයට ලක් වෙන ශේෂ්ත්‍රවල කණ්ඩායම් අහුවෙලා තියෙනවා. පාතාලය අහුවෙලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන් අහුවෙලා තියෙනවා. කිසිදු ශේෂ්ත්‍ර ભેදකින් තොරව පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා මේ සියලු දෙනාම අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරේ නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. එයි මේ මැඩ පැවැත්වීම සඳහා වේසක් අපි දැරිය යුතුයි. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි. සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා අපි විශාල වේසක් දරනවා. මේ වෙන විටත් අපි ආසන්න වශයෙන් ගත්තොත් රතු වැරන්තු නිකුත් කරපු 23 දෙනෙක් අපි 23 දෙනෙක් අපි පිටරට සිට ලංකාවට ගෙනලා තිනවා. ඒවා රතු වරෙන්තු ගත්තු 23 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. ඒ වගේම තවත් විවිධාකාරයෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුණු 35 දෙනෙක් පිටරටින් අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. 58 දෙනෙක් මේ වෙනකොට පිටරටින් අත්අඩංගුවට අරගෙන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ කුඩු ව්‍යාපාරයත් එක්ක නියැලුණු අය අපි ලංකාවට ගෙනලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර අය අපි දැකලා තියෙනවා බන්ධනාගාරේ ඉඳන් මෙහෙව් බව අපි දන්නවා. අපි විශේෂ බන්ධනාගාරයක් විශේෂ ආරක්ෂාව සහිතව ඒ සිරකරුවන්ට අවශ්‍ය වෙන පහසුකම් ඉතා හොඳින් තියෙන සිරකරුවෙක් හැටියට අපි සලකන්න ඕන. මේ අපේ හර්ෂණ මැතිතුමා ගිහලා බැලුවා එතන බැලිසර නේද? සිරකරුවෙකුට පැවතිය යුතු හොඳම ආරක්ෂිත සහ පහසුකම් සහිතව. එහෙත් බාහිර පාර්ශ්වයක ගනුදෙනු මුළුමනින්ම අඩාල කරන නව බන්ධනාගාරයක් අපි වැලිසර ස්ථාපිත කරලා තිබෙනවා. අද ප්‍රධාන අපරාධකරුවන් අපි මේ වැලිසරට ගෙනියනවා. එහි සියලු සංවේදන ජාලය අද බිඳ වැටලා තියෙනවා. ඒ නිසා සංවිධාන අපරාධ කල්ලි ඇතුලේ ඉඳන් මෙහෙවනම් ඒ ඇතුලේ ඉඳන් මෙහෙවන එකත් අපි දැන් අඩපණ කරලා තියෙනවා සැලකිලි ප්‍රමාණයකට. පිටරට මෙහෙවපු එක ඒක සැලකිලි ප්‍රමාණයකට අඩපණ කරලා තියෙනවා. බන්ධනාගාරය තුල ඉඳන් මෙහෙවපු අඩපණ කරලා තියෙනවා. ඉමිග්‍රේෂන් එක, RMU එක, කස්ටම් එක මේ ආදී ආයතන වලින් සහාය ලබා දීලා තිබෙනවා. ඒවා සැලකිලි ප්‍රමාණයකට අඩපණ කරලා තිබෙනවා. ඒ නිසා අපේ මත්ද්‍රව්‍යත් එහා බැඳුණු සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පැවැත්වීම සඳහා ගත යුතු ඉතාමත් ශක්තිමත් පියවර රැසක් අපි අපේ ආණ්ඩුව විසින් අරන් තිබෙනවා. ඒ නිසා අපි හැබැයි දන්නවා මේක කරෙන් අවුරුද්දෙන් අවසන් කළ හැකි දෙයක් නොවන බව අපි දන්නවා. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණේ. 80 දශකයේ මුල් භාගයේ සංචාරකයන් ගැවසෙන නගර කීපයක තිබුණ මේ කුඩු ව්‍යාපාරය. එහෙම නැත්නම් කඩුවක් කිනිස්සක් අතේ තියාගෙන හිටපු පාතාලේ. මේක තමයි 80. මේක තමයි 70 ගණන් වල තිබුණේ. එහෙනම් අපි එක්ක යකඩේ අපි දැක්කේ නර්දන් කඩවල. එහෙම තමයි මරුසිර අපි දැක්කේ.
නේ පොඩි ගිනි අවියක් තියාගත්තු විශාල සංවිධාන දාලයක් නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් ගිහිල්ලා මේක දැන් විශාල සංවිධානාත්මක අපරාධ කලි බවට වර්ධනය වුණා. අපි මම හිතා T50 විතරක් අත්අඩංගුවට ගත්තා 38ට. නේද? ගිනියා විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ගිනියාවි නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් මේතකදී අත්අඩංගුවට ගත්තා. ගිනියාවි හදනවා අත්අඩංගුවට ගත්තා. ගිනියාවි ප්‍රවාහන කරන තරම් අත්අඩංගුවට ගත්තා. වවුනියාවේ වලදාලා තිබුණු බෝම්බ තොගයක් අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර ඊටමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් ගත වෙන හෙලිකොප්ටරයකට පහර දිය හැකි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්ත අවියාවිද. මේ ඔක්කොම මේගොල්ලෝ ගාව සැරිසනවා. ඉතින් ඒගොල්ලෝ ගාවට අවියාවිදාවේ අදද නෑ දීර්ඝ කාලයක පස්සේ අර නිකන් බඳින කඳක් තියාගෙන හිටපු කෙනා. එහෙම නැත්නම් කොටන තුවක්කුවක් තියාගෙන හිටපු කෙනා. අද ස්වයංක්‍රීය ගිනියවියක් දක්වා සංවිධාන අපරාධ කල්ලි වර්ධනය වුණා. එදා කුඩු ග්‍රෑම් එකක් දෙකක් ප්‍රදේශ කීපයක තිබුණු කෙනා. අද කිලෝ 500,000 දක්වා තොග ගණන් අලෙවි කරන තැනටපත් වුණා. එදා තනි පුද්ගලයෙක් දෙන්නෙක් හිටපු කෙනා අද සංවිධානාත්මක අපරාධ ජාලයක් බවට පත් වුණා. එදා අවම තාක්ෂණයක් තිබුණු කෙනා අද ශක්තිමත්ම තාක්ෂණයක් තියෙන තැනට මේ සංවිධාන අපරාධ කල්ලිපත් වෙලා තිබෙනවා. ඒකට දිගු කාලයක් දශක 3-4කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ තමයි මේක නිදැල්ලේ වර්ධනය වුණා. දේශපාලකයන්ගේ රැකවරණ සහිත මෛත්‍රාවක කිමින් කියන්නේ. දේශපාලනයේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ තමයි මේ පාතාලේ වර්ධනය වුණේ. ඒ නිසා මේක බිඳවැටීම අවුරුද්දෙන් මාසයෙන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මේ බිඳවැටීම සඳහා අවශ්‍ය වන දිගු සහ ස්ථාවර සහ දැඩි ක්‍රියාමාර්ග රැසක් අපි අරගෙන තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේ මේ හා බැඳුණු දේශපාලන ජාලයත් ඒ හා බැඳුණු මද්ද්‍රව්‍ය ජාලයත් මුළුමනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සහතික කරනවා. මේ කරන්න ඕන මේ රටේ. ඒකද උතුරද දකුණද දෙමළද මුස්ලිම්ද සිංහලද ભેදකින් තොරව අද නැගෙනහිර පළාතේ. මේක ව්‍යාප්ත වෙමින් තිබෙන යාපනයේ නැවත ව්‍යාප්ත වෙමින් තිබෙන මේ තත්ත්වය වතුකරේ ගිලගෙන තිබෙන මේ තත්ත්වය මේකයි ඇත්ත කතාව තියෙන්නේ. නිසා මේකට අපි මේක විනාශ කළ යුතු නැද්ද? ඔබ හැමදෙනා දන්න ඔබගේ හෘද සාක්ෂියද කතා කරලා බලන්න. ඔබගේ දේශපාලන කඳුරු වල මේකට රැකවරණ දුන්නා හිටියේ නැද්ද? හිටියා. දැනුත් ඉන්නවා. ඒක නේද අත්අඩංගුවටපත් වෙන උදේ. දැනුත් ඉන්නවා. හරි. ඒ නිසා මේ මැඩ පැවැත්වීම සඳහා තිර අධිෂ්ඨානක යුතුව අපි වැඩ කරනවා. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඔබලගේ සහාය අපි අපේක්ෂා කරනවා. අනිත් පස්සෙන් ගත්තොත් අපි මේ කිසිදු ක්‍රියාදාමයක් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවට්ටමින් අපි සිදු කරන්නේ නැහැ. ඒකත් මම හිතාවක් කිමින් කියන්නේ. අපි මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස පිළිබඳව අපේක්ෂාවන් හදපු දේශපාලන ව්‍යාපාරය. අපේ රටේ ජනතාව හිටියේ එක්ක දේශපාලකයට යටත් වෙලා එක්ක දේශපාලකයට බය වෙලා. බය වෙලා හිටපු කාලයක් තිබුණේ නැද්ද? දුරකථනයෙන් කතා කරන්න බය තත්ත්වයක් තිබුණා. පාරට බැලලා උද්ඝෝෂණය කරන්න බයයි සුදු වෑන් එකක් එයිද කියන තත්ත්වයක් තිබුණා. මේ මෑත කාලේ අපේ සජීවී අත්දැකීම්. උද්ඝෝෂණයක් කරන්න බයයි ගමේ ඉන්න මැරට දේශපාලකයා ඇවිල්ලා පහර දෙයිද කියලා තත්ත්වයක් තිබුණා. අපේ රටේ ජනතාව පාලකයා නිරන්තරයෙන් උත්සාහ කරේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඔවුන් අතර තියෙන සංකල්ප මතයන් එකට ගැටෙමින් රටක් ගෙනියන්න අපේක්ෂාව තිබුණේ. අපේක්ෂාව තිබුණේ එක්ක යටත් වෙලා ජීවත් වෙන්න එක්ක බය වෙලා ජීවත් වෙන්න. මෙහෙම තමයි මේ රට පාලනය කරේ පාලකයෝ. අද අපි කිසි කෙනෙක් පාලකයට බය වෙන්න ඕනේ. කිසි කෙනෙක් පාලකයට යටත් වෙන්න ඕනේ. පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් පිළිබඳ කරන්න තියෙන අරගලේ පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ඉහළින්ම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවා නම් මාව ප්‍රශ්න කරන්න අයිතියක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුවට ජනතාව ඡන්දය දීලා තියෙනවා නම් ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමගේ අයිතීන් කප්පාදු වෙනවා නම් ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටලු මතුවී තිබෙනවා නම් ඒ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. තමයි ප්‍රජාතන්ත්‍රවාදී. අපිට අවශ්‍ය මොකද්ද? පාලකයට බය ජීවත් වෙන සමාජයක් නෙවෙයි. පාලකයට යටත් වෙලා ජීවත් වෙන සමාජයක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ පාලකයා නිරන්තරයෙන් ප්‍රශ්න කරන. පාලකයා නිරන්තරයෙන් ජනතාවට බැඳීමක් තියෙනවා කියලා වගකීමකින් යුක්ත කරන පාලනයක් අපිට අවශ්‍යයි. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යක රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය වෙන්නේ. හැබැයි අපේ රටේ රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය කොතනද තිබුණේ? මුස්ලිම් කෙනෙක් විතක බය වෙනවා. සිංහල කෙනෙක් විතක බය වෙනවා. පාලකයට බයයි.
පාලකයට බයයි රාජ්‍යයක් ඉස්සරහට යන්නේ නැහැ. පාලකයා ප්‍රශ්න කරන්න තියෙනවා කියලා නිදහස් මනසකින් යුතුව කටයුතු කරන්න පුළුවන් ජන සමාජයක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි හැම විටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබෙන සෑම අවස්ථාවකම පුළුල් කිරීම වෙනුවෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරය. දීර්ඝ කාලයක් 1979 ත්‍රස්තවාදය වැළැක්වීම පනත ගේනකොට විශේෂ විධිවිධාන තාවකාලික පනතක් ගෙනාවේ. තාවකාලික පනතක් 79 ගෙනාවේ තාවකාලික පනත. අවුරුද්දකට තාවකාලික පනතක් ලෙස පීටියේ ගෙනාවේ. හැබැයි 79 80 ඉඳන් එහෙනම් දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයගේ මිනිස්සු, මූලික මිනිස් අයිතිවාසිකම්ගේ මිනිස්සු, තමන්ගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තබන මිනිස්සු, මේ දැඩි නීතියක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා රටේ. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව මේ පනත අහෝසි කරන්න කියලා අරගල කරා. මම ඔබට කියන්න කැමතියි මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. දැන් අපි හර්ෂ නැමතුමා පනත සකස් කළ අවසන් අපි අවසන් සාකච්ඡාවකුත් පැවැත්තුවා. මම හිතන්නේ ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නා මේ වෙලාවෙත් තර්ජනයක් කරන සංවිධානාත්මක අපරාධ. ඒක තර්ජනයක්. අනේ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිමත් නීතිය සම්පාදනය කරනවා. ඒ නීතිය කිසිසේත්ම ත්‍රස්තවාදයේ විවිධාකාරයෙන් අර්ථකථනය කරලා අපිට පීටියට නඩු දාන්න පුළුවන්. අර්ථ නිරූපණය කිරීමේ විශාල පරාසයක් ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඇතුලේ තියෙනවා. හැබැයි සංවිධානාත්මක අපරාධ වලට අපි අර්ථ නිරූපණය හරියටම සංයුක්ත කරලා සංවිධානාත්මක අපරාධයකට අවශ්‍ය වෙන පරිදි අර්ථ නිරූපණය සකස් කරනවා. ඒකයි වැදගත්. ත්‍රස්තවාදී වැළැක්වීම පනතේදී ඉතා පුළුල් පරාසයක් තියෙනවා. තමන්ට දඩයන් කිරීමට අවශ්‍ය නම්, තමන්ට එකඟ නොවෙනව නම් දඩයන් කිරීමට අවශ්‍ය වෙන ප්‍රතිපාදනයක් පීටියටද හොයාගන්න පුළුවන්. ඒ තරම් පුළුල් පරාසයක තමයි ත්‍රස්තවාද පිළිබඳ අර්ථකථනය තියෙන පීටි එක ඇතුළේ. හැබැයි අපි ඒක මුළුමනින්ම අර නිකන් මිනිස්සුගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය මුළුමනින්ම ආරක්ෂා වෙන පරිදි සංශෝධනයකට යටත්ව අපි ඉතා ඉක්මනින් කරනවා. ඊළඟ ගත්තොත් සංවිධානාත්මක අපරාධ පනත සංවිධානාත්මක අපරාධ කරුවා මැඩ පැවැත්වීම ඉලක්ක කරගත්තු. ඒ සඳහා ඉතාමත් පැහැදිලි නිර්වචනයක් තියෙනවා. ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් පනත ආපුවම පාර්ලිමේන්තුවේ. මේ නිර්වචනය තව වෙනත් පරාසයන්ට යනවා නම් අපි නතර කරනවා. මුළුමනින්ම සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත්තු නිර්වචනයකට යටත්ව අපි මේ අලුත් පනත ගෙනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන්. ඊළඟ මේ පාර්ලිමේන්තුව මට මතකයි දීර්ඝ විවාදයක් සිද්ධ වුණා ඔන්ලයින් ඇක්ට් එක සම්මත කරන වෙලාවේදී. අපි විරුද්ධ වුණා ඒකට. ඒ වෙනකොට සංශෝධන ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ පළමු පන තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ පන සම්මත වෙලා ඊළඟ සතියේ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දාන. පෞද්ගලික ආණ්ඩුව. පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත ඊළඟ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දැම්මා. මෙහෙම ඉතිහාසෙ තිබුණේ. අපි ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක අපි මුළුමනින්ම මොකද කරේ? ක්‍රියාත්මක කිරීම අටපණ කරලා තියෙනවා. ක්‍රියාත්මක කරන්නේ ඕනතරම් අපි දන්න සමාජ මාධ්‍ය අපි එතෙන්ට යන්නේ නැහැ. හැබැයි ඒ නිසා මේ මුළුමනින්ම සංශෝධනය කරලා නව පනතක් ඉදිරිපත් කිරීමට ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. සංශෝධන ඉදිරිපත් කරලා සංශෝධන පනතට ගිය සතියේ මේ සඳුදා පාර්ලිමේන්තුවේ මේ කැබිනට් එක අනුමැතිය දුන්නා. මේවා තමයි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ තිබුණු පනත්. අපි කවුරුසු කරමු. ඒ විතරයි උද්ඝෝෂණ රසක් සිද්ධ වෙලා තියෙනවා. උද්ඝෝෂණ රසක්. මේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනවා නම් එක වෝට කැනන් එකක් අපේ මේ පාලන කාලය ඇතුළත ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නැහැ. එක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නැහැ. ඒ ආණ්ඩුවක් මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. කොතන කාටවත් කඳුළු ගෑස් ගහලා නැහැ. එක තැනකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරයේ කඩාගෙන යාම සඳහා ප්‍රයත්නයක් දරුවා. ඒ බන්ධනාගාර තුලට පමණක් සීමා වෙන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කළා තිබෙනවා. රටේ පොදු ජනයාගේ අරගලයකට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු ඉතිහාසෙ මේක. වෝට කැනන් පාවිච්චි නොකරපු ඉතිහාසෙ මේක. ඒ ආණ්ඩුවක් නෙමෙයි. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී අපිට අවශ්‍යයි මිනිස්සු බල ගන්නවන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපිත් ඒක හදන්න නැත්නම් අපි දන්නවා කවුද හදන්නේ කවුරුත් හදන්නේ. මිනිස්සුන්ට පාලකයා ප්‍රශ්න කරන්න ඕන. තමන්ගේ අයිති වෙනුවෙන් පාලකයා ඉදිරියේ උද්ඝෝෂණ කරන අයිතිය දෙන්න. ඕගොල්ලෝ දන්නවා ජනාධිපති ලේකම්කාරී ඉදිරියට. උද්ඝෝෂණ තියෙනවා. අයිතිය දෙන්න ඕන. නිදහස තියෙනවා. අයිතිය දෙන්න ඕන. එයි මිනිස්සුන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරන පාලනයක් අපිට අවශ්‍ය ඉස්සරහට යන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන්ගේ මානව අයිති ගරු කරන රාජ්‍ය.
කොච්චර මාධ්‍යයට මේ පාර්ලිමේන්තුවේ තර්ජන කළා තිබෙනවද ඉතිහාසයේ? කොච්චර මාධ්‍යවේදීන් තර්ජන කළා තියෙනවද ඉතිහාසයේ? කොච්චර මාධ්‍යයන් ඉලක්ක කරගෙන ප්‍රහාර කළා තියෙනවද ඉතිහාසයේ? එහෙමනේ. හැබැයි මේ ඔක්කොම ASCII අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ලබන පුරවැසියනු තමන්ගේ ශිෂ්ටත්වයට ආයිතු තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් කරන්න ඕන. හැබැයි තියෙන අපේ සමහර දේශපාලන කඳුරවල ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ලෙස කටයුතු කළ පුරුදු නෑ. ඔවුන්ට පුරුදු තියෙන්නේ මොකද්ද? බය වෙලා යටත් වෙලා කටයුතු කරලා. නිසා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අවකාශයක කොහොමද තමන්ගේ මත ඉදිරිපත් කරන්නේ? කොහොමද තමන්ගේ සටන් කරන්නේ? නේද? ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද සටන් කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයක සටන් කරන්න පුළුවන්ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ගෙදර ගිහිල්ලා? නෑ මුදල් අමාත්‍යාංශ ඉදිරිපිට ඕනතරම් සටනක්. ප්‍රජාතන්ත්‍රවාදී. මේ පාර්ලිමේන්තු ඉදිරිපිට ඕනතරම් සටනක් ප්‍රජාතන්ත්‍රවාදී. අධ්‍යාපන අමාත්‍යාංශ ගාව අපේ ලේකම් කාර්යාලය ගාව ඕනතරම් ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ගෙදර යන එක අශිෂ්ටත්වය. ඇයි? ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස භුක්ති විඳින්න දන්නේ නැති ඉතා කුඩා කණ්ඩායමක් ඉන්නවා. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ සටන් පාටවල ශිෂ්ටභාවය ආරක්ෂා කරගන්නේ? කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ නිදහසේ සීමාවන් තමන් තුලින්ම තමන්ගේ සීමාවන් නිරෝධනය කරගන්නේ කොහොමද? ඒක කිසි අදහසක් නෑ. කියන්න පුළුවන් ඒවා කියනවා. අපි ඒත් ඉඩ දීලා තියෙනවා. අපි දන්නවා මේ සමාජයේ මා දන්නවා වෙනදා මේ සෙන්කෝලේ උස්සන්න වෙනදා පාර්ලිමේන්තුවට බැස්සොත් විපක්ෂේ අනිත් පැත්තේ මොකද වෙන්නේ? ආණ්ඩුව බහිනවා. පෙරේදාට කොහෙද බැස්සා? හැබැයි ආණ්ඩුව එක മന്ത്രിවරයෙක් මේ බෙන්ච් එකකින් පහලට ආවේ නෑ. ඇයි? හැම වෙලාවෙම මේ රටේ තිබුණා මේ සෙන්කෝලේ උස්සගෙන යන එක විපක්ෂයේ වීර ක්‍රියාවක්. උස්සගෙන යන්න නොදී ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වීර ක්‍රියාවක්. ඔහොම ඉතිහාස තිබුණේ. හැබැයි මේ සැරේ මුන්නේ උස්සගෙන යන එක අශිෂ්ට ක්‍රියාවක්. ඔන්න උස්සගෙන යන්න. ජනතාව අපේක්ෂා කරන්නේ සෙන්කෝලේ උස්සගෙන කරේ තියාගෙන යන එක වීර ක්‍රියාවක් නෙමෙයි අශිෂ්ට ක්‍රියාවක් ලෙස. හරි. වෙනද ඔයගොල්ලෝ දන්නවා මෙතන ගහ ගන්නවා. සෙන්කෝලේ උස්සගෙන ආවම මේ දෙපැත්ත ගහ ගන්නවා. එක්කෙනෙක් අල්ලගෙන ඉන්නවා උස්සගෙන යන්න බැරි වෙන්න. අනිත් එක ඇදගෙන යන්න try කරනවා අනිත් එක්කෙනා. එහෙම ඉන්නේ. ශිෂ්ටත්වයේ ගේන්න ඕන මේ රටට. මන්දක മന്ത്രിවරු දෙන්නෙක්ද කොහෙද හිටියා විපක්ෂ ඉඳගෙන අනිත් ඔක්කොම බහැලා හිටියා. හරිද? ඒ හිටගෙන හිටපු දෙන්නට ස්තුතිවන්ත වෙනවා. ඒකත් කියන්න එපා. හරිද? නෑ මොකක් හරි ශිෂ්ටභාවී ආදර්ශයක් දෙන්න එපා. එක්කෙනෙක් හරි කොතනින් හරි පටන් ගන්න එපා මේක. එක්කෙනෙක්. දෙන්නයි මම දැක්ක වීඩියෝ වල දෙන්නයි. හරිද? ඒ නිසා මම කියන්නේ ඒකයි. හරිද? මේක ඕන මොකද්ද? ශිෂ්ටත්වයට එන්න. ඕනතරම් කතා කරන්න නිදහස. ඕනතරම් ප්‍රජාතන්ත්‍රවාද. ඕනතරම් සටන් කරන්න අයිතිය. මේ පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා. අපි කොච්චර උත්සාහ දාලා තිබුණාද පළවෙනි පැය ඇතුළත මේව සීමා කරගන්න. දීර්ඝ කාලෙත් තිස්සේ කවදාවත් බැරි වෙලා තියෙනවා. තාමත් බැරි වෙලා තියෙනවා. මං කියන්නේ දැන් බැරි වෙච්ච එකක් කියලා ඉස්සරත් එහෙමයි. අපිට බැරි වෙලා තියෙනවා 27 දෙකේ ප්‍රශ්නේ ඒ සීමාවේ තියාගන්න. අපිට බැරි වෙලා තියෙන ප්‍රශ්නේ හිමි සීමාවේ තියාගන්න. කමක් නැහැ. හැබැයි කොතනින් හරි අපේ ශිෂ්ටත්වයට එන්න ඕනකම තියෙනවා. මොකක් අපි රෙගුලේෂන් තියෙනවා. මොනවා හරි නියෝග තියෙනවා. මොකක් හරි ශිෂ්ටභාවයකට අපි මේ රට ගේන්න ඕන. මම හිතනවා ඒකට හොඳම තැන මේ පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න කියලා මම ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම අපි දන්නවා මේ රට මේ යන ගමන ඉතාමත් දිගු කාලන ස්ථාවර පියවරයන්ට අපි පය තබලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? මේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන පියවරේ වැදගත්ම දේ තමයි මේ අපිට කරමින් තිබෙන්නේ. ඊළඟ මම දැක්කා මේ අධිකරණය පිළිබඳ විශාල ආందోලනයක් මෙන් තුඩු දීලා තිබෙනවා. මා අග්‍රවිශකාරතුමාට මේ උපරමාධිකරණවල විනිසුරුවන් එතුමා විසින් නම් පත් කරලා නොවීම පිළිබඳ මා විමසීමක් කරා. එතුමා ඊට දීර්ඝ පැහැදිලි කිරීමක් එවලා තියෙනවා. මොකක්ද හේතුව? මොකද අපි බලන්නේ එක අධිකරණයක එක්කෙනෙක් විශ්‍රාම යාම ගැන නෙවෙයි මුළු අධිකරණ පද්ධතියේම පැවැත්ම පිළිබඳ අපි කල්පනා කරනවා. අද මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් වෙහිලා තියෙනවා. හයිකෝට් එකක් එක ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා තියෙනවා ඒත් නීතිපතිතුමා විසින්. නමුත් ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කරන්න විනිසුරුවන් නැතුව ඉන්නවා. ඒ වගේම සමහර තැන්වල අර හදපු ත්‍රිපුද්ගල මහාධිකරණ කීපයක අපේ විනිසුරුවන් වැඩිපුර කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා 15 විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. 15 අපි බඳවගෙන ඉස්සරහට යන්න ඕන. දැනට අපි අධිකරණ සේවා කොම් සභාව මම හිතන අවසර දුන්නා අලුතෙන් මහේස්ත්‍රාත්වරු 50 දෙනෙක් බඳව ගන්න.
දැන් සම්මුඛ සාකච්ඡා පවත්වමින් තිබෙන මා දන්න පරිදි ඒකෙන් 33 දෙනෙක් තමයි තෝරාගෙන තිබෙන්නේ. හැබැයි 33 සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නාට පස්සේ කොච්චර ප්‍රමාණයක් තෝරාගෙන ඉදි කියලා මා දන්නේ නැහැ. මොකද එවැනි හැකියාවන් ඒ ධාරිතාව තියෙන පිරිස අපි මේ ශාස්ත්‍රයට ගන්න ඕන. ඒ නිසා අපි අධි උපරමාධිකරණයේ විනිසුරුවම් පත් කිරීම පිළිබඳව අපි තීරණ ගන්න ඕන. පහළ අධිකරණ කඩා වැටෙන්න ඉඩ නොදී. පහළ අධිකරණ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියාගෙන නේද විශාල අධිකරණ කීපයක් මහේස්ත්‍රාත් අධිකරණ කීප අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් අපිට වහලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක කළමනාකරණ තමයි මේ කරන්නේ. එනිසා අග්‍රවිනිසුකාරතුමා විසින් ඒ පිළිබඳ ඉතාමත් පැහැදිලි විස්තරයක් එවලා තිබෙනවා. ඒ වගේම එතුමා මේ පත් කිරීම පිළිබඳ තියෙන බලාපොරොත්තු ඉලක්ක පිළිබඳත් අපිට අදහසක් දීලා තිබෙනවා. ඒ නිසා උපරමාධිකරණවල ඇති වී තිබුණු පුරප්පාඩු ඉතා කෙටි කාලයක් ඇතුළත අපිට පිරිවිය හැකි. ඒවා කිසිසේත්ම මා දැක්කා මේවා තියාගෙන ඉන්නේ අර කැරට්ටලයක් දීලා මොකද්ද නඩු තීන්දුව ගන්න කියලා. මම හිතන්නේ ඒක තරම් මිනිසුරන්ට කරන කිසිදු අපහාසයක් නැහැ. ගැන පුරප්පාඩු කීපයක් තියෙනවා. ඕගොල්ලෝ ආණ්ඩුවට පක්ෂව නඩු තීන්දුව දුන්නොත් ඔයාලට මේවා දෙනවා කියලා. ඒ වගේ අපහාස කරන්න එපා අපේ අධිකරණ පද්ධතියට. විනිසුරුවන්ට එහෙම අපහාස කරන්න එපා. අද විනිසුරුවන් ඉතාමත් දීර්ඝ වෙලාවක් වැඩ කරමින් මා දන්නවා දීර්ඝ වෙලාවක් අද වැඩ කරනවා. ඒ වගේම ඉතාමත් නඩු විශාල ප්‍රමාණයක් අහන්න පටන් අරගෙන තිබෙනවා නේද? ඔවුන් විශාල වෙහෙසක් දරමින් නේද? ඒ නීතිය ඉතාමත් හොඳින් පසළදමින් ඒ වින්දිතයන්ට අවශ්‍ය වෙන යුක්තිය ඉටු කිරීම සඳහා වෙහෙසක් ඔවුන් දරමින් තිබෙනවා. අපිට කිසිසේත්ම අධිකරණයක් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට මාධ්‍ය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට උද්ඝෝෂණ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. වෙනද හැමදාම ඔයගොල්ලෝ දන්නවා මාධ්‍ය බෙදිලා තිබුණා. අපිට අදාළ නැහැ මේ නේද? ඒගොල්ලෝනේ විවේචනය කරන්න අයිතිය තියෙනවා. අපිව ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ආණ්ඩුවක වැරද්දක් තියෙනවනම් පෙන්ලා දෙන්න අයිතිය තියෙනවා. හැබැයි ඒ වගේම ඒගොල්ලෝ ඉගෙන ගනීවි කියලා මම විශ්වාස කරනවා. මොකක්ද ඒගොල්ලන්ගේ සිස් සම්පන්න රාමුව? අපි උගන්වන්න යන්නේ. මේගොල්ලෝ ඉගෙන ගනී කොයි වෙලාවෙ හරි. ඒගොල්ලෝ කොයි වෙලාවෙ හරි මොකද පොදු සමාජයේ ඉන්න තැන තේරුම් ගන්න ඕන. මාධ්‍ය පරණ කුණු ගොඩේ මිදමින් හරිද? සමාජ ඉස්සරහට ගියොත් මාධ්‍ය වලට සමාජයේ තියෙන පැවැත්ම අහුසි වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉටු කරමින් මේ මත්ද්‍රව්‍ය පාතාලය සානිකුත් ශේත්‍ර පිළිබඳව අපි අවධානය යොමු කරමින් මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් මේ සමාජයේ ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගෙන යන ගමන වෙනුවෙන් සියලු දෙනාගේ සහාය ලැබේවි කියලා අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි නියෝජක තානාපති. இதுபோன்ற செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள மீரா தமிழ் சேனலை சப்ஸ்கிரைப் செய்து இணைந்தீர்கள்.